මාළඹේ තියෙන මේ ඉඩම ස්ලිට් එක තියෙන ඉඩම මහ පොළ ඉඩම. නිසා මේ ඉඩමේ මේ උසස් අධ්‍යාපන ආයතනය මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය ගොඩනගලා ඒ ආයතනය ගොඩනැගීම පිළිබඳව ඒ කැබිනට් පත්‍රිකාවම දාන තොරතුරු තාක්ෂණය පිළිබඳව ආයතනයක් පිහිටුවීම තමයි මේ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයේ මේ කියන්නේ. මේ ආයතනය හදලා මේ ආයතනය වැඩ කරගෙන යනවා. මේ වැඩ කරගෙන යනකොට මේ බාරකාර මණ්ඩලය ඇතුලේ පුදුම වැඩ වෙනවා. 2015 වෙනකම් මේ ආයතනය මෙහෙම එනකොට 2015 ඔන්න මුජිබුර මන්ත්‍රීතුමාලගේ ආණ්ඩුව 2015 ගාමිණී ජයවික්‍රම පෙරේරා වෙළඳ ඇමතිවරයා ලෙස තියෙන රැස්වීම මේ වෙනකොට මේ රැස්වීමට යන්න පුළුවන්කම තියෙන්නේ සාමාන්‍ය ගරු කතානායකතුමනි මේ බාරයේ තියෙනවා මේ මහ පොළ අරමුදල බාරය එවකට හිටිය අග්‍රවිනිශ්චකාරවරයා වෙළඳ ඇමතිවරයා ඇමතිවරයාගේ නියෝජිතයන් 3 දෙනෙක් ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහෙමයි. හැබැයි මේ බාරයට 2015 රැස්වීම කැඳවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරයාගේ කාමරේ චේම්බර් එකේ. මේකට යන සරත් අමුණුගම ඇමතිවරයා. සරත් අමුණුගම ඇමතිවරයා ගිහිල්ලා බලපෑමක් සහිතව මේ මහ පොළ බාරයේ තියෙන ස්ලිට් ආයතනය පෞද්ගලීකරණය කරන්න නැත්නම් බැහැර කරන්න තීරණයක් ගන්නවා. අවසානයේ ශ්‍රීපවන් අග්‍රවිනිශ්චකාරවරයා කියනවා අපේ රැස්වීමේදී ගත්තේ නැති තීරණයක් මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. මොකද ශ්‍රීපවන් අග්‍රවිනිශ්චකාරවරයා සභාපතිත්වය දරන රැස්වීමක්. ඒ රැස්වීමට ගිහිල්ලා ඒ රැස්වීමේ කතා කරලා ඒකේ කතා කරා කියලා කියන කාරණේ වෙනුවට එළිය රැස්වීමක් කියලා මේගොල්ලෝ තීරණයක් අරගෙන තියෙනවා මේක බාර දෙන්න. එතකොට කොහොමද බාර දෙන්නේ? මේක බාර දෙනකොට ගරු කතානායකතුමනි මේ පිළිබඳව ගිණුම් වාර්තා තිබුණා. මේ ගිණුම් වාර්තාවල තොරතුරු ප්‍රමාණයක් මම පහුගිය දවස්වල මේ පිළිබඳ තොරතුරු මම හෙව්වා. ඒ හොයපු තොරතුරු අනුව මේ තොරතුරු අනුව 2015 මේ ආයතනය බාර දෙන්න යනකොට 2015 මේ ස්ලිට් එකේ ගිණුම් වාර්තාවම බැලුවා. මේ පිළිබඳව විගණකාධිපතිවරයා කරපු විගණන වාර්තාවත් මා සතුව තිබෙනවා. ඒ වාර්තාවෙත් මේ තොරතුරු ටික තියෙනවා. ඒ අනුව මේ ස්ලිට් එක සතුව තිබෙන මුදල් තියෙනවා මේකේ. ඒ ස්ලිට් එක සතුව තියෙන මුදල් වලින් තියෙනවා රඳවාගත් ලාභ මිලියන 1069ක්. Honorable Minister, you have another 2 minutes. ගරු කතානායකතුමා විනාඩි 5ක් ගන්න මගේ ඉතිරි වෙලාවෙන් මම කඩු කරනවා. මිලියන 1069ක් තියෙනවා. හැබැයි එදා තීරණය ගන්න කීයකටද ගරු කතානායකතුමනි? මිලියන 408කට මේක ගණන් බේරලා අනිත් පැත්තට බාර දෙන්න කියලා. මේ මිලියන 1069ක ලාභාංශ තියෙනකොට එහෙම තිබිච්ච ආයතනය වෙන කෙනෙකුට පවර්ලා දෙන්න තීරණයක් ගන්නවා ඇමතිවරයයි හොරෙන් ගියපු ඇමතිවරයෙකුයි. අවසානයේ මේකේ බාර මණ්ඩලයේ හිටපු සමහර නිලධාරීන් වැරදි විදියට බැංකු ගිණුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කරපු බැංකු ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ. ඒකට නමක් දානවා කවුද? ජයවික්‍රම පෙරේරා ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්ටත් සිග්නටරිස් හැටියට බැංකුවට දැනුම් දෙනවා මෙයත් ඇතුළත් කරගන්න කියලා. බාරයේ ගිණුම් එහෙම කොහොමද කරන්නේ? එහෙම කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි. මේක දීලා ගන්න මිලියන 408 දානවා අලුත් කොම්පැනි දෙකක් හදලා කොම්පැනි දෙක නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් කියලා එකක් හදනවා. අනිත් එක සිකියුරිටි ලිමිටඩ් කියලා තව එකක් හදනවා. දෙකට සල්ලි දාලා ආයෝජනය කරනවා. අවසානයේ ආයෝජන ලොස් මිලියන 985ක් විවිධ අවස්ථාවල දානවා එක කොම්පැනි එකට. ඒකෙන් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක් ආපහු බාර දීලා තියෙනවා මහ පොළට. ඊටු 600ම නැහැ. මෙන්න මේගොල්ලෝ කරපු බිස්නස්. ඒ විතරක් නෙමෙයි. මේ පිළිබඳව ඊළඟ වැදගත් තීරණය ගන්න කවුද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2019 මොකද්ද ගන්න තීරණය? ගරු කතානායකතුමනි 2019 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැබිනට් පේපර් එකක් දාලා කියනවා මේකේ සම්පූර්ණ අයිතිය ස්ලිට් එකට දෙන්න කියලා. අපි අහනවා කොහොමද එහෙම දුන්නේ? එයාගේ දුව මේකෙන් ඩිප්ලෝමා එකක් ගත්තා කියලාද මේ දෙන්න හැදුවේ? ප්‍රශ්නේ තියෙන්නේ මේ මහ පොළ ශිෂ්‍යාධාර අරමුදලෙන් තමන්ගේ ඉඩමේ තමන්ගේ සල්ලි දාලා හදපු මේ අධ්‍යාපන ආයතනය 2015 වෙනකොටත් මිලියන 1064ක් ලාභ රඳවාගත් ලාභ තියෙද්දී බැංකු ගිණුම් වල තවත් මිලියන 483ක් තියෙද්දී මේක තියෙනවා මිලියන 408කට ආපහු දෙන්න කියලා. ඒ තීරණය ක්‍රියාත්මක කරන මොකටද ජනාධිපතිතුමා මේ තීරණය ගන්නෙ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ තීරණය ගන්නේ ඔඩිට් එක නවත්තන්න. ඔඩිට් එක නවත්තන්න.
මෙදාගෙන් පස්සේ ගරු කතානායකතුමනි අග්‍රවිනිශ්චකාර ශ්‍රීපවන් මෙතුමන් මේ භාරකාර මණ්ඩලයේ සභාපති පුටුවේ වාඩි වෙන්නේ නැහැ. එතුමා මේ ගැන සාක්ෂි දීලා තියෙනවා. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ අපේ බිමල් රත්නායක ඇමතුමන්ලා පහුගිය කාලේ මේ පිළිබඳ සාකච්ඡා කළා. කෝප් කමිටුවේ මේක සාකච්ඡා කළා. අවසානට කෝප් එක කැඳවලා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමා ඉන්න වෙලාවේ කැඳවපු දවසේ මේ මහ පොළ එන්න දුන්නේ නැහැ. එදා නැවැත්තුවා කෝප් එක. ඇයි ඒ? මේ ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව බලය පාවිච්චි කරලා මහ පොළේ දේපල එළියට දාපු හැටි. ඒ නිසා මේ පිළිබඳව දැන් මහ පොළ භාරකාර මණ්ඩලය අපි සභාපතිත්වයට පත් කරලා තියෙනවා. අග්‍රවිනිශ්චකාරයේ අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඒ වගේම මේ පිළිබඳ අවබෝධයක් ඇති හිටපු විනිශ්චකාරවරයෙක් වෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරයෙක් වෙන විජිත් මලල්ගොඩ මැතිතුමන් ඒ හරහා අපි මේ පිළිබඳ දැන් පරීක්ෂණ එතුමන් පවත්වමින් යනවා. එනිසා මේ මහ පොළ දරුවන්ට සිස්වත්ව දෙන්න තිබිච්ච මහ පොළ දේශපාලන හිතවතුන්ට ධනය රැස් කරන්න දීපු දේපලක් බවට පත් කරලා තියෙන්නේ. අද ධනය බෙදා දෙන තැනක් බවට පත් කරලා තියෙනවා. ඒවට කැබිනට් මණ්ඩල තීරණ අරන් තියෙනවා. මන්ත්‍රීවරු මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා මේ හොරකනුත් අපි එළිදරව් කරමින් ඉන්නේ ගරු මන්ත්‍රීතුමා. මේ හොරකමුත් එළිදරව් කරමින් ඒ විතරක් නෙමෙයි සෞපකාර දෙපාර්තමේන්තුව ඇතුලේ සතොස CWE තොගවැළඳ සංස්ථාවේ කරලා තියෙන අපරාධ ඒ වගේම මේ රටේ ජනතාවගේ දේපල කොහොමද කොල්ල කාලා තියෙන්නේ කියන කාරණා පිළිබඳව ඉදිරියේදී අපේ ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් දක්වයි. ඒ නිසා මේ වෙළඳ අමාත්‍යාංශයේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතාව සහ සෞපකාර සංවර්ධන අමාත්‍යාංශය අර විපක්ෂයේ මන්ත්‍රීතුමා කිව්වා වගේම මේක හොර ගුහාවක් බවට පත් වෙලා තිබිච්ච එක අපි පියවරෙන් පියවර නිදහස් කරලා හොරුන්ට දඬුවම් දෙන එක විතරක් නෙමෙයි නැවත හොරකම් කරන්න බැරි ක්‍රමයක් ඇත්තේ ජනතාවට පහසුකම් සපයන්න රටේ ජාත්‍යන්තර වගේම දේශීය වෙළඳාමට අවශ්‍ය පහසුකම් සපයන අමාත්‍යාංශයක් බවට පත් කරන්න මාගේ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනාත් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අනිකුත් සියලුම කාර්ය මණ්ඩලත් මේ මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට සියලු දෙනාමත් කටයුතු කරනවා කියන කාරණේ දැනුවත් කරමින් මම නවතිනවා.